YouTube channel. ඔයාලව ආදරයෙන් පිළිගන්නවා විශූස් ඩයරි වලට. මගේ නම විරාෂා. මම නේද 4th year campus student කෙනෙක්. ඉස්සරහට මගේ විස්තර කතා කරමුකෝ. දැන් අපි යමු වීඩියෝ එකේ මොකද වෙන්නේ බලන්න. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මේ අපි උදේම යන්න හදන්නේ පොළොන්නරුවේ යන්නයි. ඉතින් පොළොන්නරුවේ යන්නේ මොකටද කිව්වොත් අපි යුනිවර්සිටි එකේ ඉඳලා දැන් යුනිවර්සිටි එකෙන් අයින් වෙලා ගිහිල්ලා ගෙදර ඉන්න යාළුවෙක් ඉන්නවා පොළොන්නරුවේ. ඉතින් එයාව බලන්න තමයි මේ අපි ඔක්කොම උදේ පාන්දරම යන්නේ. යුනිවර්සිටි එකේ ඉඳලා වවුනියාව ටවුන් එකට යන්න බස් එකක් එනකම් අපි මේ බලාගෙන ඉන්න බස් හෝල්ට් එකේ. මේ වෙලාවේ නම් වෙලාව 12ට විතර ලවල් මුදටම අවුව වැටලා තියෙන වෙලාවක තමයි අපි එළියට බැස්සේ. ඉතින් මේ පාරේ කොහොමත් විනාඩි 20න් පැය භාගෙට වගේ බස් තියෙන හින්දා මේ වගේ වෙලාවල් වලට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් අපිත් එක්ක දිගටම ඔයාලා එකතු වෙන්න. වවුනියාව ටවුන් එකට දැන් ආවා. දැන් අපි මේ පොළොන්නරුවට යන බස් එකේ නැගලා ඉන්නේ. හිමින් දැන් ටවුන් එක පාස් කරගෙන යන්න පටන් ගන්නවා. බලන්න කොච්චර ලස්සන පරිසරයක් මේ පහු කරන් යන්නේ කියලා. මේ වගේ කොළ පාට පිරුණු ඇතින් කඳු පේන ලස්සනට අහස පේන විදිහට ජනේලින් බලාගෙන යනකොට ගොඩක්ම ලස්සනයි. ඒක අමුතුම ෆීලිං එකක්. ගොඩක් දුර කැම්පස් වලට ඇවිල්ලා ඉන්න ළමයිට අනිවාර්යයෙන්ම මේ අත්දැකීම තියෙන්න ඕනේ. ඔන්න ඉතින් අපි ගෙදරට ආවා. එහෙනම් අපි ආවෝ හෙට උදේ හම්බෙමු. බයි බයි. පහුගිය උදේ අපි පොළොන්නරුවේ රවුමක් දාන්න තමයි මේ යන්න හදන්නේ. ඉතින් අපි ගෙදරින් එළියට බැස්සේ නයි යන්න කොහෙද කියලා දන්නේ නැතුව අපි ගිහිල්ලාම බලමුකෝ කොහෙටද යන්නේ කියලා. පොළොන්නරුවේ ඉන්න කට්ටිය නම් දන්නවා මේ පහු කරන් යන්නේ මොකද්ද කියලා. මේක තමයි පරාක්‍රම සමුද්‍රය. ඉතින් පරාක්‍රම සමුද්‍රය පහු කරගෙන අපි දැන් ටික ටවුන් එකට තමයි මේ ලං වෙන්නේ. අපි බලමුකෝ අපි අවසානට කොහෙටද යන්නේ කියලා. මේක තමයි පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පොළොන්නරුව. මේක නම් මෑත කාලේනේ තමයි හදලා තියෙන්නේ. අපි අතරට ගිහිල්ලා බලමුකෝ. අතල වීඩියෝ කරන්න දෙයිද නම් දන්නේ නැහැ. කිව්ව විදිහටම අතල වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ කිව්වා. හැබැයි මම චුටි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ කෞතුකාගාරය ගැන කිව්වොත් මේක ගොඩක්ම වැදගත් වෙනවා පාසල් යන දරුවන්ට. මේක නවීන තාක්ෂණයත් එක්ක ගොඩක් මුසු කරලා ඉතාමත් ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. ඕන කෙනෙකුට ආස හිතෙනවා මේක බලාගෙන යනකොට. ඉතින් මේ වගේ අපිට ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ රට අඳින්න, තව ආයුධ හදන්න, ගල් වලින් ආයුධ හදන්න, පිටිවියන්න මේ වගේ ඒවටම වෙනවන උපකරණ මේ වගේ අපිට පරිහරණය කරන්න වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ආවොත් මේව try කරලා බලන්න. මේ ඉතින් අපි කට්ටිය ඇවිදගෙන යන්නේ පොළොන්නරුවේ ඇතුල් නුවර කියලා නටබුන් විතරක්ම තියෙන ප්‍රදේශයක් තියෙනවා. මේ පාරේ අපිට ගොඩක්ම පයින් ඇවිදලා යන්න පුළුවන්. ඒ ඉතින්
ටුවරිස්ලා ලෝකල් අයට දෙගොල්ලන්ටම ගන්න බයිසිකල් රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් එහෙම යනවා නම් ගොඩක් ලේසි. අපි නම් මේ පයින් යන්නේ මේ වෙලාවේ දවල් 12ට 1ට වගේ ගොඩක්ම රස්නේ මේ වෙලාවේ. ඉතින් අපි ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව කියලා තමයි කියන්නේ. මේක 12 සියවසේ හදලා තියෙන්නේ. ගොඩක්ම ගල්පදම් ඉටි පාවිච්චි කරලා හදලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. හැබැයි මේකේ සත් මහලක් කලින් තිබුණට දැන් නම් මේකේ ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ මගේ යාළුවෝ ටික අපි කට්ටිය තමයි ඉතින් හැමතැනම මෙහෙම ඇවිදින්නේ. අපි අතටම ගිහලා බලමුකෝ මොනවද තාමත් ඉතුරු වෙලා තියෙන්නේ කියලා. කට්ටිය නම් දන්නවා අපි මේ කොහෙටද යන්නේ කියලා. මේක තමයි මින්නේරිය වැව. මින්නේරිය වැව කියන්නේ ගොඩක්ම ලස්සන වැවක්. ඒ වගේම නාන්න හොඳ තැනක් කියලා මට හිතෙනවා. මොකද මම ඊට කලින් පාරක් ඇවිල්ලත් මෙතනින්ම නාලා තියෙනවා. ගොඩක් ආස හිතලා තියෙන නිසා මේ ඇවිත් ඉන්නේ. ඉතින් මෙහෙම අපි අපේ ගමන අදට ඉවර කරනවා. ඔයාලා මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. බයි බයි හැමෝටම.